හරි ආයිබෝවන් ඉතින් ටිකක් කාලෙකට පස්සේ අපි හම්බෙන්නේ අපි දන්නවා බුලත් කොහොපිටිය අවට තියෙන කඳුපන්ති දියඇලි ටික ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අපි අද යනවා ඒ අතරින් තවත් සුන්දර ස්ථානයක් වන මේක තියෙන්නේ බුලත් කොහොපිටියේ ඉඳලා යක්කැල්ල කියන්නේ අවිස්සාවෙල්ල පැත්තට එද්දී තියෙන යක්කැල්ල කියන ගමේ මේකේ නම තමයි සොලබලැල්ල ඒ වගේම අපි දන්නවා අපි වෙබ්සයිට් එකක් හදලා තිනවා අපි giyaputhan.com කියලා මේකේ තියෙන්නේ බුලත් කොහොපිටිය අවට තියෙන ප්‍රදේශ පිළිබඳව පොඩි විස්තරයක් ඒ වගේම ඔයා ගොඩක් දුර ප්‍රදේශයක වගේ ඉඳලා එනවා නම් අපේ ගයිඩ් එකක් ලබා ගන්න පුළුවන් විස්තර ඉතින් තියෙනවා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනම් වෙබ්සයිට් එකේ ලින්ක් එක ඉතින් අද අපි යමු සොලබල ඇල්ල බලන්න හරි මෙන්න මෙහෙම එද්දී අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ වැල් පාලමක පල්ලේ ඔය ඒ වුණාට වැල් පාලම ආරක්ෂිතව තියෙනවා අවුලක් නැහැ අපිට යන්න පුළුවන් ගස් අස්සෙන් යන්නේ හරිම කූල් ඉතින් සොලබල ඇල්ල බලන්න තමයි අපි මේ යන්නේ මේක ඉතින් පාර අයිනටත් පේනවා කුඩා දිය පහරක් ඒ වගේම සුන්දරයි ඉතින් අපි යමු මෙන්න මේ වගේ ඉතින් යන්න තියෙන්නේ තේ කෑල්ලක් මැදින් අපි කලින් ගියා ඉතින් කබරගල බලන්න මේ වීඩියෝ එක බලන්න නැත්තම් ආදරෙන් ඉල්ලනවා එකක් බලන්න කියලා හරිම සුන්දරයි හරි ඉතින් මම අර තේ කෑල්ල පසු කරගෙන එද්දී මෙන්න මේ පොඩි පාරක් තියෙනවා පාලමක් කුටි පාලමක් ඒ වගේම ලස්සන වෙල්යායක් තියෙනවා මාර විව් එකක් තියෙන්නේ හරිම සුන්දරයි නිකන් අපි වෙනම ලෝකයකට ආවා වගේ මට නම් හිතෙන්නේ මෙතෙන් දාපුවම හරිම සුන්දරයි ඉතින් ඔයා තාමත් ඉතින් මේ බුලත් කොහොපිටිය අවට තියෙන කඳුපන්ති දියඇලි ටික බලලා නැත්නම් අනිවාර්යෙන් එන්න බලන්න සුන්දරයි ඉතින් නිවාඩුව ලස්සනට ගෙවලා යන්න පුළුවන් මේ බුලත් කොහොපිටිය අවට තියෙන කඳුපන්ති දියඇලි ටික බලලා මම පොඩ්ඩක් වටපිටාව පෙන්නන්න හරි ඉතින් ඔන්න කීව විදියටම මම ඇල්ල පාමුලටම ඇවිල්ලා තියෙන්නේ මේ මුල හරියනම් ගල් එස්සනවා පරිස්සමෙන් එන්න ඕනි මම ඉතින් ගිහිල්ලා තියෙනවා අපි ගියා නලගන ඇල්ල බලන්න ගියා ගොඩක් ඇලි බලන්න ගියා අපි නම් මේ ගිහිල්ලා ඉතින් පුරුදුයි ඒකින් දවුලක් නැහැ ඉතින් මම සුන්දර සොලබල ඇල්ල ළඟටම ඇවිල්ලා තියෙන්නේ පල්ලේ ඉතින් විශාල හෙලක් තමයි තියෙන්නේ මම පල්ලේ සඳහන් කරපු විදියට පල්ලේ වෙල්යාය තියෙනවා තාමත් සුන්දරයි ඔයා තාමත් ඉතින් මේ බුලත් කොහොපිටිය අවට තියෙන කඳුපන්ති දියඇලි ටික බලන්න නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා ඉතින් ගමේ කට්ටිය සඳහන් කරපු විදියට නම් මේ ඇල්ලට ඇල්ල මුදුනට උඩට යන්න පුළුවන් කිව්වා පුළුවන් වුණොත් මම ඇල්ල මුදුනට ගිහිල්ලත් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් විදියට හරි මම කලින් ඇල්ල වැටෙන තැනට ගියා එතනත් ඉතින් සුන්දරයි ගමේ කට්ටිය සඳහන් කරන විදිහට නම් මේ ඇල්ල වැටෙන උඩට කියන්නේ ඇල්ල වැටෙන පාමුලට යන්නත් පුළුවන් මම ඉතින් ආපු එකේ මේ සුන්දරත්වයත් විඳගෙනම යනවා කියලා හිතුවා එනවා නම් මේ අර වැල් පාලම ළඟ ඉඳලා දකුණු අත පැත්තට මෙන්න මෙහෙම ගල් පඩිපෙල් ටිකක් හම්බෙයි එන්නේ ඒ ටික බලාගෙන උඩට නැගගෙන එන්න හරිම අමාරුයි අර කතාවකුත් තියෙනවනේ ඉතින් මේ අමාරු දේවල් කරද්දි තමයි ලස්සන ප්‍රතිඵලය ලස්සන වෙන්නේ කියලා අන්න ඒ වගේ දෙයක් තමයි මේක අර පේන්නේ අපේ ඇල්ල මං කලින් නම් ගියා ඇල්ල වැටෙන තැනට අපි යමු ඉතින් ඇල්ල පා මුලට මෙන්න මේම ගල් පඩිපෙල් ටිකක් නැගගෙන එන්න ඕනේදි ඒකටත් හොඳයි ඉතින් මේ තියන්නේ අපි ආපු පාර
මෙන්න මේ ගල් පඩි පෙළ ටික නැගගෙන එද්දී මෙන්න මෙම කාපට් පාරකට වැටේ. හරිද? ඔයාමයි මං සඳහන් කරන්නේ සොලබොල ඇල්ල මුදුනට යනවනම්. මෙන්න මෙහෙම කාපට් පාරේ යන්න දිගටම. මෙන්න ඉතින් අපිට දැන් පොඩි පූර්වක් බලා ගන්න පුළුවන් සොලබොල ඇල්ල ගැන. ඒ වගේම හොටෙල් එකක් ගැන පොඩි විස්තර ටිකකුත් තියෙනවා. අපි බලමු මෙන්න මේ කාපට් පාරේ ඇවිල්ලා මෙන්න මෙතනින් පල්ලට දකුණු අත පැත්තට වෙන්න තියෙන මාර්ගය තමයි සොලබොල ඇල්ල වැටෙන මුදුනට යනවා නම් යන්න ඕනි අපි. යමු. ඔන්න අපි ලං වුණා ඇල්ල වැටෙන තැනට. මං ඉතින් වීඩියෝ එක සඳහන් කරා නම් මේකේ එද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනි. ගල් ලෙස්සනවා. මං නම් ආවේ වැස්ස අඩු කාලෙක. වැස්ස වැඩි කාලෙකට මෙහි ගල් ලෙස්සනවා. ඉතින් ඔන්න අපි ආවා සොලබොල ඇල්ල මුදුනට. මෙන්න මේ පුංචි දියපාරෙන් තමයි ඔය ලස්සන සොලබොල ඇල්ල කඩා වැටෙන්නේ මෙන්න මෙතනින් පල්ලට. මම ඉස්සල්ලා ආවා පල්ලට, දැන් ආව ඇල්ල උඩට. අපි කලින් ආව යන්න අර අතෙන්ද, දැන් ආව ඇල්ල උඩට. ඉතින් තාම සුන්දරයි. තාම සුන්දරයි. ඉතින් ඔයා තාමත් ඇවිල්ලා නැත්නම් මේ බුලත් කෝපිටිය අවට තියෙන කඳුපන්ති දියඇලි ටික බලන්න ආදරෙන් මතක් කරනවා එන්න කියලා. ඉතින් හරි. ඉතින් නැවත අලුත් වීඩියෝ එකක් මේ වගේ සුන්දර ස්ථාන පිළිබඳව අලුත් වීඩියෝ එකක් ගෙනේ මේ බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. අපිව YouTube එකේ subscribe කරන්න, TikTok එකේ follow කරන්න, comment කරන්න, share කරන්න. Goodbye.